මේ විවසනයේදී කඳුනායකයා ප්‍රශ්න ඇති වුණා, ගැටලු ඇති වුණා. ඒව පිළිබඳව අපි ආණ්ඩුවට චෝදනා කරන්න ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක ස්වභාවික විපතක්, ස්වභාවික හානි. ඒව පිළිබඳව අපිට තර්කයක් නැහැ. හැබැයි මේ කාරණාව ඇතුළත ඇතිවෙච්ච ගැටලු ප්‍රශ්න ගණනාවක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. පළවෙනි දේ තමයි රන්ටමෙන් එළියට යන වතුර ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩිම වර්ෂාපතනයකදී ගිහිල්ලා තියෙන 3500යි තප්පරයට. හැබැයි මේක මහවැලියෙන් කියනවා 5800කට විතර ප්‍රමාණයකට වැඩි වෙයි කියලා. හැබැයි ඇත්තටම ගියපු ගාන තප්පරයට 7800 ඝන මීටර් රන්ටමෙන් එළියට නිකුත් කෙරුණා. එහෙමනම් මේ කාරණාව දැනගෙන හිටියනම් ඇයි අපිට අහිංසක මිනිස්සුන්ට මේ කාරණාව පිළිබඳ දැනුවත් කරන්න බැරි වුනේ? අනික් පැත්තේ නියෝජ්‍ය කතානායකතුමනි UNDP එකේ රැස්වීම් ටික 27 වෙනිදා තිබිච්ච රැස්වීම් සියල්ල මහවැලියේ අවලංගු කරා 26 වෙනිදා. 27 වෙනිදා උදේ මෙහෙම විවසනයක් තියෙනවා කියලා සියලු ඒ තිබිච්ච රැස්වීම් සියල්ල 26 වෙනිදා අවලංගු කරා. ඇයි බැරි වුනේ ගම්පල නගරයට ගිහිල්ලා එනවුන්ස් කරන්න මෙහෙම ෆ්ලඩ් එකක් තියෙනවා කියලා? තප්පරයට මිලිමීටර් 160ක් ආවොත් එහෙම යට වෙනවා. එදා නිල්ලඹ මාපාංකේ සටහන් වෙනවා තප්පරයට මිලිමීටර් 440යි. 440ක වැස්සක් එනවා නම් 160ට යට වෙන ගම්මාන වලට ඇයි දැනුවත් කරන්නේ නැත්තේ? ඒ විතරක් නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි අපේ නාවල පිටියට උඩින් තියෙන ඉරිගේෂන් එකේ ගේජින් ස්ටේෂන් එක. මේ ගේජින් ස්ටේෂන් එකේ මහවැලි ගඟේ එන වතුර ප්‍රමාණය මනිනවා. මේ වතුර ප්‍රමාණය මැනලා මේක ගම්පල නගරයට එදා කිව්වනම් ඔය මැරෙන්න තිබිච්ච ගානේ 80%ක් එදා බේරෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් සංවිධානය වෙලා ඒව sannivedanaya කරේ නැහැ ගම්පල නගරේ ඉන්න මිනිස්සුන්ට. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි එහෙමනම් අර නාවල පිටිය උඩින් තියෙන ගේජින් ස්ටේෂන් එක සම්පූර්ණ අකර්මණ්‍යයි. මහවැලියේ වතුර ටික බැනලා ඉවරලා නගරේ ඉන්න මිනිස්සුන්ට ඒ පණිවිඩය sannivedanaya කරන්න බැරි නම් ඒ sannivedanaya කරන 80%ක් මිනිස්සු ටික අද ජීවත් වෙනවා. ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මෙතනදී සිහිපත් කරනවා ඔය ගම්පල නගරයේ මැරිච්ච හැම ජීවිතයක් වෙනුවෙන්ම මේ ආණ්ඩුව හැටියට වග කියන්න ඕනේ කියන පණිවිඩය නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ සභාවේදී කියනවා. ඒක වෙන මොනවත් නිසා නෙවෙයි. ස්වභාවිකව කඳුනායක ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙලා ගැටලු ඇති වුණා නම් ඒ පිළිබඳ තර්කයක් නැහැ. නිකන් අහිංසක මිනිස්සු ටික මැරුවා ගම්පල නගරේ හිටපො. කියන්න බැරි වුණා මිලියන් තප්පරයට මිලිමීටර් 160 440ක් වහිනවා 27 වෙනිදා කියලා පණිවිඩය කිව්වේ නැහැ. ඒ විතරක් නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි 30 වෙනිදා නැවත වතාවක් අර තියෙන කොත්බලේ ඩෑම් එක අරිනවා කියලා මිනිස්සු හිස් ලූලු අත දුවන්න පටන් ගත්තා. කඳු දිගේ දිව්වා. එනවුන්ස්මන්ට් එකක් දෙන්න තිබුණා. ත්‍රිවිල් එක මොකක් හරි ලවුඩ් ස්පීකර් එකකට ගහලා එනවුන්ස්මන්ට් එකක් දෙන්න තිබුණා. සමහර මිනිස්සුන්ට කියලා තියෙන කොත්බලේ ඩෑම් එකේ ඉරි ගිහිල්ලා කියලා. සමහර මිනිස්සු කඳු හොයාගෙන දුවනවා. එවැනි තත්ත්වයක් පහුවෙන උදේ තමයි ගෙවල් වලට ආවේ. ඒනකොට හොරු කඩලා කඩ ටික ගෙවල් ටිකට හොරු කඩලා. ඇයි මේක sannivedanaya කරේ නැත්තේ? අද SMS එකෙන් WhatsApp එකෙන් මුළු රටක් දැනුවත් කරන්න පුළුවන්. ඇයි එක SMS එකක් යවන්න බැරි වුණේ? කොත්මලේ ප්‍රශ්නයක් නැහැ මේකේ කිසි ගැටලුවක් නැහැ ආරක්ෂිත ඝන මීටර 80ක් විතර එළියට නිකුත් කරන්න කියලා. එවැනි තත්ත්වයක් නියෝජ්‍ය කතානායකතුමනි එතන එවැනි තත්ත්වයකට මේක අකර්මණ්‍ය වුණා. නියෝජ්‍ය කතානායකතුමනි මේක කියන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි. මේක නම් ආපදා පිළිබඳ තියෙන වැඩ පිළිවෙල මේක බරපතල ප්‍රශ්නයක්.